Hi guys, welcome back to Ama and Netu YouTube channel. අද වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා මේ වෙද්දි thumbnail එකෙන් දන්නවා. අද මුලින්ම කියන්න ඕනේ අද වීඩියෝ එක ටිකක් කියන්නේ දවස් ගානකට දවස් 2-3කට වගේ යාවි බොහෝ විට දවස් 3කට තමයි යන්නේ. ඉතින් අපේ ඉයර් එකක් ඉවරයි. ඉයර් එකක් ඉවර නිසා අපි දැන් හොස්ටල් එකෙන් යන්න ඕනේ. ඉතින් අපි දන්නේ නැහැ තාම අපිට ආයිම හොස්ටල් හම්බ වෙයිද? එහෙම නැත්නම් අපි බෝඩි මාක් හොයා ගන්න ඕනේද? ඒ දේවල් කොහොම හරි අවුරුදු නිවාඩුවට යන්න කලින් අපි අපේ රූම් එක ඔක්කොම අස් කරන්න ඕනේ. අද රූම් එකේ කවුරුත්ම යාළුවෝ නැහැ. එයාලා රෑ වෙලා එනවා. රෑ 10න් පස්සේ තාම 8:00යි. ඉතින් අපේ ජූනියර් බැච් එක එන නිසා අපි අපේ බැච් එකෙන් තමයි තොරණ හදන වැඩේ තියෙන්නේ. යාළුවව පිළිගන්න. ඒ නිසා ඒකට රෑ වැඩ කරනවා අපේ ළමයි ටික එක්සෑම් අස්සේ. ඉතින් මට පොඩි වැඩ වගේක් තිබ්බද දවසේම. ඒ නිසා මට පාඩම් කරන වැඩ ටිකක් කරගන්නත් උනේ නැති නිසා මම තීරණය කරා අද මම ඉන්න වෙන දවසක අපි උදව් කරන්න යමු. ඉතින් අද මම රූම් එකේ තනියම 10 වෙනකන්. ඉතින් මම හිතුවා අද මේ වීඩියෝ එක පටන් ගන්න හොඳ දවසක් කියලා. මම අද මගේ බෑග් ටික අස් කරගන්න එක තමයි කරන්නේ. දැන් මම ඇවිල්ලා මේ නාලා ඉන්නේ. නාලා මම රෙදි ටික දැම්මේ නෑ. මම ඉක්මනට ගිහිල්ලා රෙදි ටික දාලා එන්නම් තීලෙන්න. මම දැක්කද මම මෙතන මොකක්ද? ඉක්මනට මම රෙදි ටික දාලා එන්නම්. I shine so bright, you might go blind, blind, blind. රෙදි වනන්න ගියාට පස්සේ දැක්කේ අද මාරම ලස්සනයි හඳ. ඉතින් ඊයේ පෝයනේ තාම හඳ ලස්සනයි. පුර හඳ තියෙනවා. එන්න පෙන්නන්න. රෙදි වන්නලා ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අපි දැන් ඉක්මනට වැඩ කරන්න පටන් ගන්න ඕනේ. එනිසා ඉක්මනට ලෑස්ති වෙලා රෙදි බෑග් ටික හදන වැඩේ පටන් ගමු. ඊට පස්සේ මම පාඩම් කරන්නත් ඕනේ. ඒ නිසා හරිද? ඉතින් ඔයාලගේත් යුනිවර්සිටි එකේ වැඩ කොහමද? එහෙම නැත්නම් ඔයාලට මේ වගේ මාරුවීමක් වෙන සිද්ධ වුණාද? ඒ වක්කම කියන්නේ මම බේබි සර්ටිෆිකේට් එක තමයි ගහන්නේ. කියන්න ඔයාලට එහෙම අත්දැකීමක් තියෙනවද? එහෙම නැත්නම් ඊයේ එකක් පුරාවටම හිටපු තැනෙන් ඔයාලත් යනවද? එහෙම නැත්නම් ඔයාලා බෝඩිම කරලා හිටියේ? ඒ වගේ දේවල් එහෙම නැත්නම් ඔයාලා කොහොමද අවුරුද්දට මේ වෙද්දි ලෑස්ති වෙන්නේ? ඒ දේවල් අවුරුදු නිවාඩුව ඔයාලට තවද්ද ලැබෙන්නේ? අන්න ඒ දේවල් මාත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා.
මං හිතාගෙන හිටියේ මට අපි කරන්න හිතාගෙන ඉන්නේ අපේ යාළුවන්ගේ බෝඩින් වල අපේ බෑග් දාලා යන්න. මොකද අපිට හොස්ටල් එකේ බෑග් තියන්න බෑ. ඉතින් මං හිතාගෙන හිටියේ මගේ තියෙනවා කියලා බෑග් 3ක්. ඒ වුණාට මගේ තියෙන බෑග් 2ක් වගේ ප්‍රමාණයක් කියලා මට හිතෙනවා. මේක මගේ බෑග් එක. මේ බෑග් එකේ ගොඩක් ඉඩ ඉතුරුයි තාම පුරවල නැතුව. මේක මගේ අනුත් බෑග්. මේක තමයි මම ලෙක්චර් සාරනවා. මම හිතුවා මේ බෑග් එකේ මට ඉඩ මදි වෙයි කියලා මේකේ ඔක්කොම මේකේ ටිකක් බෙඩ් ෂීට් ගන්න නම් මට මේකේ තමයි දාලා යන්න වෙන්නේ කියලා. ඒ වුණාට මම මේ හිතනවා හැම ඕනෙ වෙන්නේ නැහැ කියලා. මම මේ බෑග් එකේ තිබුණ මේක දාලා මේ බෑග් එකත් අතරට දාලා යනවා. බෑග් දෙකම හදලා ඉවරයි. ඒ කියන්නේ මට හිතුවට වඩා මගේ බෑග් වල මගේ ඉඩ තියෙනවා. මම දැන් එක්සෑම් ඉතුරු වලට අඳින්න ඇඳුනුයි. එතකොට මම ඇඳන් යන්න ඇඳුනුයි ඔක්කොම ලෑස්ති කරලා ඒව එළියෙන් තියලා තියෙන්නේ. සහ හොස්ටල් එකේ මේ ටිකට අඳින්න ඇඳුනුයි ඒව ඔක්කොම එළියෙන් තියලා ඉතුරු හැම එකක්ම බෑග් එකට දාලා තියෙන්නේ. ඒ දාලා තියෙද්දි සෑහෙන ඉඩ ප්‍රමාණයක් මගේ බෑග් එකේ තියෙනවා. ඒකට මගේ බෙඩ් ෂීට්ස් එතකොට ඒව ඔක්කොම දාලා යන්න පුළුවන්. සපත්තු අරන් යන්න නැති ඒවා. එතකොට මගේ අනිත් බඩු ඒවා මට කිසිම අර ස්ට්‍රෙස් එකක් නැතුව මට දැන් මගේ ඔළුවේ තියෙනවා මේ ටික මේ කිසිම බයක් නැතුව දාලා යන්න පුළුවන්. ඒ කියන්නේ බෑග් වල ඉඩ තියෙනවා කියලා. බෑග් ටික හදලා ඉවරයි. ඊට පස්සේ තව විසික් කරන්න ඕනේ කරන දේවල් චුට්ටක් තියෙනවද? කියන්නේ මගේ හැම තැනක්ම මම ක්ලීන් කරගන්න කියලා තමයි බලන්නේ. මම දැන් බෑග් දෙක වලට පෙන්නන්න. මම ඔන්න මගේ බෑග් ටික ඔක්කොම අස් කරගෙන ඉවරයි. ඒ කියන්නේ ඔක්කොම කියන්නේ අර තව ටිකක් අර අපි තව සතියක් වගේ මෙහි ඉන්න නිසා සතියට ඕන කරන බඩු ටික එළියේ තියෙනවා දැන්. උදාහරණයක් විදිහට මගේ මේකේ තියෙන මෙන්න මේකේ ඇතුලේ තියෙන ඔක්කොම ඒව මම මේකේ මේ විදිහටම පිළිවෙලට පැක් කරලා තිබ්බා. මොකෝ තව සතියක් ඉන්න ඕනිනේ. ඒව මම මේ සැරේ ගෙදර අරගෙන යනවා. ගිහලා ආයි අරන් එනවා. ඉතින් ඒ වගේ බඩු ටික ලෑස්ති කරගත්තා. ඉතින් අද වීඩියෝ එකෙන් මෙච්චරයි. ඊට පස්සේ මම වීඩියෝ එක මේ වීඩියෝ එකම දිගටම කන්ටිනියු කරනවා ඊළඟ දවසේ. එහෙනම් ඊළඟ දවසේ හම්බ වෙමු. මේ තමයි මේ වීඩියෝ එකේ දෙවැනි දවස. අපි අද බෑග් ගිහින් දාන්න තමයි හදන්නේ. ඉතින් මායි කවිෂයි තමයි බෑග් ටික දාන්න කියලා පිටත් උනේ. මොකෝ බෑගුත් එක්ක ඉතින් හැමෝටම යන්න බැහැනේ ත්‍රීවිල් එකේ. ඉතින් අපි ත්‍රීවිල් එකක් අරගෙන මේ විදිහට අපේ යාළුවගේ බෝඩින් එකට යනවා අපේ බෑග්ස් ටික දාන්න. ඇත්තටම කිව්වොත් අපි බෝඩින් දෙකකට අපේ බෑග් දැම්මා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඉතින් ඒ යාළුවන්වත් සහ ඒ බෝඩින් එකේ ඉන්න ආන්ටිලවත් මොකෝ අපිට එහෙම chance එකක් දුන්නට. ඉතින් මේකත් තෑන්ක් කරන්න අවස්ථාවක් කරගෙන අපි යනවා අපේ බෑග් ටික මෙන්න මේ විදියට දාන්න. ඉතින් ඔන්න මේ වීඩියෝ එකේ අවසාන දවස එහෙම නැත්නම් තුන්වෙනි දවසට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති අපේ රූම් එක අපි අස් කරලා එතකොට ඔක්කොම බඩු ටික අයින් කරලා තියෙන්නේ.
කර්ටන්ස් එහෙමත් අපි ඔක්කොම හෝදලා දීලා ආවේ. ඒවා අපි කරන්න ඕනි දේවල් අපේ අලුතෙන් එන අයට දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට අපි අද අපේ වෙනුර හොස්ටල් එකෙන් සමුගන්නවා. ඉතින් මතකයන් ගොඩාක් දීපු වෙනුර හොස්ටල් එකට ගොඩාක් ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලත්. බයි.